ආයිබෝවන් සුබ දවසක්. ඉතින් ඔන්න ගැඩවිලා අද ඉන්නේ දබුල්ලේ. ඉතින් ඔයාලා දන්නවා අපි පින්වත් ව්‍යාපෘතිය ගමින් ගමට නගරයට කරගෙන යන අවස්ථාවේ අද මේ ඉන්නේ දඹුල්ලේ පින්වන්ත ව්‍යාපෘතික ටැංකි 10ක ව්‍යාපෘතිය. ඉතින් ඔයාලට මේ වගේ ව්‍යාපෘතිය නිතරම අපි කියන්නේ තමන්ගේ තැන කරන්න කියලා. එතකොට මෙතන ඔයාලට බලන්න පුළුවන් මේ වගේ ආවට එහෙම නැත්නම් මේකට ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මේ රේන් ෂෙල්ද. බොහෝ වෙලාවට මේ වැසි ආවරණ තමයි මේ වැඩේට ඇත්තටම අවශ්‍ය වෙන්නේ. සහ ඊට අමතරව ඔයාලට පේනවා මෙතන නම් ඇත්තටම හොඳට හදලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට කරන්ට් එක මේගොල්ලෝ අරන් දීලා තිනවා. ඕගොල්ලන්ගෙන් අවශ්‍ය වෙන මෙන්න මේ විදිහේ එකක් සහ මෙතනට අවශ්‍ය කරන්ට් එක. මොකද අපි ගොඩක් වෙලාවට මෙතන වතුර ටික සහ මෙතන කැමරා සිස්ටම් තියෙනවා. ඒක ඔටෝමේට් කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන කරන්ට් එක අනිවාර්යයෙන්ම අපිට ඕනේ. ඉතින් මේ තියෙන දඹුල්ලේ මහා පරිමාණ පින්වන්ත ව්‍යාපෘතියක් ටැංකි 10ක ව්‍යාපෘතියක්. ඉතින් මෙතන ඊට පස්සේ තව ටැංකි 10ක් ඉදිනවා. දැන් මේකත් මම අර කලින් වෙන්නපු තැන්වල වගේම මේක හරියටම තව මාසෙකින් අපිට මේ ගොඩ ගන්න පුළුවන්. ඔයාලට පේනවා තවත් අඩියකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේක පිරෙන්න තියෙන්නේ. ඉතින් හරියටම තව මාසයක් යද්දි මේක අපි පොහොර පණුව වෙන් කරගෙන පොහොර ටික අපිට ඉවත් කරගන්න පුළුවන් මෙතන. ඉතින් විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා මේ වගේ පින්වන්ත ව්‍යාපෘතියක් බොහෝ වෙලාවට වෙන තැන්වල ගිහිල්ලා උගකලට අපිත් කියන්නේ නැහැ අපේ තැනට එන එක. අපි නම් නිතරම කියන්නේ ඕගලන්ට ඔයාලගේ බිම ඔයාලගේ තැන මෙන්න මේ විදිහට ටැංක් සෙටප් එක හදාගන්න කියලා. මොකද මේක ඔයගලන්ට ඔයාලගේ තැනේ හැදුවෙන් පස්සේ ඔයාලගේ ඇස්සලින්ම දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ එහෙම දකින්න පුළුවන් සහ ඇත්තටම මේ වගේ දැන් මේක හැදුවෙන් පස්සේ මේකේ අයිතිය සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔයාලා ගාවම තමයි. ඉතින් අපි ළඟ ටැංකි හදලා අපිට ටැංකි ටික තියා ගන්නවට වඩා හරිම දේ සාර්ථකම ක්‍රමය තමයි තමන්ගේ ඉඩමෙහි මේ මං හිතන්නේ පර්චේස් දෙකක් උපරිම පර්චේස් දෙකක් හෝ තුනක් අතර පොඩි ප්‍රමාණයක් තමයි යන්නේ මේකට. තමන්ගේම තැන තමන්ගේම භූමියේ තමන්ම මෙන්න මේ වගේ දෙයක් ඉදි කරගන්න එක තමයි ඇත්තටම මේ වැඩසටහනේදී මේ ගැඩිලු පොර හදන වැඩසටහනේදී සාර්ථකත්වය පෙන්වන්න කරන්නේ.